තෙමි තෙමි සීතලේ වෙවුලා මහගන කැලෑ මැද්දේ අන්ධකාරේ කාත් කවුරුවක් නැතුව තනියෙන් පෙරම් පුරාගෙන ආපු ගමනක උන්වහන්සේ වෙහිවල තෙමි තෙමි පැතුවේම දුක් විඳින්න මම ඔබ සසරින් ඈතර කරවන්න නේද? එහෙම මහෝත්තමයෙක් වෙනුවෙන් පුංචි වෙලාවකට ඔබේ ඔය කය තෙමිලා ගියා කියලා ඇඳුම තෙමිලා ගියා කියලා අහිතක් හිතන්න එපා. අහිතක් හිතන්න එපා පින්වතුනි. ඒ තෙමෙන හැම මොහොතකම සිහි කරන්න අනේ මේ පුංචි වැස්සක් මට මේ තරම් පීඩාකාරී නම් මේ තරම් වේදනාකාරී නම් සාරා සංගේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු ගමනේ මගේ බුදුහාමුදුරුව වෙහි කීයකට තෙමෙන්නේ නැද්ද? ඒ වෙහි වෙලට තෙමෙනකොට වීරිය අඩු කරගත්තේ නෑ මගේ බුදුහාමුදුරුව. තෙමිතිමි කෙලස් වැස්සට අහු වෙලා හිටපු මගේ ඔබේ කෙලස් පරිදාහේ නිවා ගන්න ධම්මමාව සෝහෙලා දෙන්නයි උන්වහන්සේ වීරවන්ත උනේ. එදා එහෙම ඇහැ උපුටලා දීලා දෙවිනි ඇහත් උපුටලා දන් දීලා උන්වහන්සේ පැතුවේ ඔබේ මගේ ප්‍රඥාස පහල කරවන්න ප්‍රඥාස උපදවන්න. එහෙම මහෝත්තමේ වෙනුවෙනුයි අද දවසේ ඔබේ ජීවිතේ කැපකලේ කියන එක සතුටු සිතින් සිහි කරන්නට සතුටු සිතින් මෙනෙහි කරන්නට මේ ගත වෙච්ච හැම තප්පරයක්ම තබපු හැම පියවරක්ම කරපු හැම දෙයක්ම කලේ මේ තුන් ලෝක ධාතුවේම වැඩ සිටිය ආශ්චර්යමත් මනුෂ්‍ය රත්නය උදෙසා නේද කියලා සිහි කරන්නට පින්වතුනි මේ වන්දනාවට ආරාධනා කරලා වන්දනාවට වැඩම කරලා මේ වන්දනාවට මම වඩින්න ඉන්නකොට මගේ වාහනය ඇතුලේ දාස් මල් ටිකක් එක අරගෙන ඇවිල්ලා වටේකට හැදුව නැටි කඩ ඒ නැටි ටික කඩනකොට මට හිතෙනවා තාම මේ මල් වල නැටි ඉවර නෑනේ තාම මල් ටික ඉවර නෑනේ මට හිතෙනවා ආයෙත් මම කල්පනා කළා මේ මල් 500ක 600ක නැටි ටික කඩන වෙලාව ඉක්මන් වෙන්න ඕනි කියලා මට හිතුණට අනේ මගේ බෝසතාණන් වහන්සේ මේ පින පුරන්න මග කියන්න උන්වහන්සේ කොච්චරනම් බාධා මැද්දේ පින් පුරන්නේ නැද්ද? උන්වහන්සේට මෙහෙම මග කියන්න කවුරුත් හිටියේ නැහැ පෙරම් පුරාගෙන ඉන්නකොට. වැස්සට මෙහෙම හත් ගහලා වැස්සෙන් බේරිලා වඳින විදිහක් පින් කරන්න විදිහක් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. හිතලා බලන්න පින්වතුනි පෙරම් පුරාගෙන යන කාලේ නෙවෙයි පාරමී පූර්ණේ කරලා සම්බුදු බව අවබෝධ කරගන්න මනුලොවට වැඩම කරපු සිද්ධාර්ථ ජීවිතය හිතලා බලන්න අබිනිෂ්ක්‍රමණය කරන්න පාරට බහැපු වෙලාවේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මඟ හොයාගෙන සියල්ල අතහැරලා පාරට බහැපු වෙලාවේ උන්වහන්සේට මඟ කියන්න කෙනෙක් හිටියේ නෑනේ. උන්වහන්සේට පාර පෙන්වන්න කෙනෙක් හිටියේ නෑනේ. අපිට නම් කී දෙනෙක් ඉන්නවද අර එහෙම කරන්න මෙහෙම කරන්න කියන්න. උන්වහන්සේ තනිවම දුක් විඳගෙන ආපු ගමන සම්බුදු බව ලබනවා කියන්නේ මේ පාරිශුද්ධ මාවතක සප පහසුව කසීසලු ධර්මින් ආපු ගමනක් නෙවෙයි දුක් විඳ ආපු ගමනක්. උන්වහන්සේ තරම් මේ ලෝකේ මම ඔබ වෙනුවෙන් දුක් විඳපු උත්තමේ මේ ලෝක ධාතුවේ තවත් කොහේවත් නැහැ පින්වතුනි. ඒ මහෝත්තමය වෙනුවෙනුයි මේ අද දවසේ කාලය ගත වෙන්නේ කියලා හිතනකොට ඔයගොල්ලන්ගේ හිත සතුටින් පිරීලා යන්න ඕන. ඔයගොල්ලන්ගේ හිත අප්‍රමාණ ප්‍රීතියකට පමුණවා ගන්න ඕනේ. අයියේ මේ ගත වෙන්නේ හැම තප්පරයක්ම ගත වෙන්නේ හිතුවත් අපායට වැටෙන එක නවත්තන්න පුළුවන් ගුණ සමූහයක් දරාගෙන වැඩ සිටිය දකින්න කෙනෙකුගේ netසිත නිවන දකින්න කෙනෙකුගේ කුසලයේ උපද්දවන ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පින්වතුනි ඒක මොන ආශ්චර්යයක්ද මේ විශ්ව ධාතුවේ මේ මොහොතේ මේ වෙලාවේ මේ නිමේෂයේ මේ ෂණයේ ඉන්න පින්වන්ත මැත්තෝ එකක් ඔය ඇත්තෝ වැස්සට බය වෙලා පින අතහැරියේ නැහැ. එහෙම බය වෙලා පින අතහරින්න උනා නම් අපිට බුදුවරයෙක් හම්බ වෙන්නේ නැහනේ. අපිට සම්බුදුරජාණන් වහන්සේ නමක් ලැබෙන්නේ නැහනේ. දුෂ්කර ක්‍රියා කරන්නට උන්වහන්සේ සාවුරුද්දක් ගත කරපු කාලේ අපි දන්නේ අබිනිෂ්ක්‍රමණය කරපු බවත් ඊළඟට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් බවට පත් වුණා මිසක්
අර දුෂ්කර ක්‍රියා කරපු කාලේ උන්වහන්සේ කොහොමද ගත කළේ කියලා දන්නේ නැහැ. උන්වහන්සේ වැස්සට අවුවට හුළඟට බඩගින්නට සීතලට අවුවට පසු බැස්සනම් අපිට කොහින්ද ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. එනිසා මේ වැස්ස ඔබේ පිනට බාධාවක් කරගන්න එපා. මේ සීතල ඔබේ පිනට බාධාවක් කරගන්න එපා. මේ තෙමෙන්නේ පින් කරන්න භාගතුන් වහන්සේ ළඟ වැඳ වැටෙන්න. මේ සීතල දැනුණට මේ වැඳ වැටිලා වාඩි වෙලා ඉන්නේ භාගතුන් වහන්සේ සම්මුඛයේ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දරා වැඩ සිටිය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ විශ්ව ධාතුවේ අසදිසි මහසරජාණන් වහන්සේ අභිමුඛේ වාඩි වෙලා ඉන්න ලැබෙනවා කියන්නෙම පින්වතුනි පුණ්‍ය සංස්කාරයක විපාකයක්. පින නැති කෙනෙකුට මේ මහසෑ මළුවට ඇවිල්ලා වාඩි වෙලා සෑ දිහා දැස් දල්වගෙන අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ රන්වන් බුදුරුවක් මවාගෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ මොහොතේ මේ විශ්වයට සවනක් ගන්න බුද්ධ රශ්මි මාලාව විහිදුවාලමින් මට පින් පුරන්න වැඩ ඉන්නවනේ කියලා හිතන්න ලැබෙන්නේ පින් නැති කෙනෙකුට. පින්වතුනි ඔබ කොච්චර පින්වන්තද මේ සංසාරේ. ඔබ නොදන්න උනාට මේ ඔබේ ගෙවෙන්නේ බලවත්ම පිනක්. ඒ බලවත්ම පිනිනුයි ඔබ මෙතනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ එක දශමයක්වත් එක තප්පරයක්වත් එක ක්ෂණයක්වත් පින්වතුනි හිත අපහදව ගන්න එපා. හිතට දුකක් වේදනාවක් ඇති කර ගන්න එපා. අනේ පින්කම ලස්සනට කර ගන්න බැරි වුණා. හිතපු විදිහටම අපිට බැරි වුණානේ පූජාව වඩම්මන්න. කමක් නැහැ. බාධා මැද්දේ තිමි හරි මගේ බුදුහාමුදුරු වෙනුවෙන් සකසගත්ත මල් ටික ගෙනහිල්ලා ආසන මත තැම්පත් කරානේ. ඔය එක මලක් ගානේ රැස් වෙන පින පින්වතුනේ හිතා ගන්නවත් බෑ. හිතා ගන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ පින්වතුනේ. එක සුවඳ දුම් පොදක් ගානේ දැල් වෙන පහන් දැල්ලක් ගානේ රැස් වෙන පින මෙච්චරයි කියන්න බෑ. අපේ ශාසනයේ හිටියා සුදා පිණ්ඩිය කියලා මහරහතන් වහන්සේ නමක්. මම ඔබට මේ කරුණ ටික සිහි කරන්නේ ඔබේ පින බලවත් කරගන්නට. වීරිය ඇති කරගන්න. අහෝ මං කොච්චර පින්වන්තද මං පසුබස්සේ නෑ කියන එක සතුට උපදව ගන්නට. සුදා පිණ්ඩිය කියලා ස්වාමින් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් හිටියා. මේ සුදා පිණ්ඩිය කියලා කියන්නේ බදාම පිඩ කියන අදහස. කල්ප 94කට කලින් ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ යුගයේ වඩු කාර්මිකයෙක් වෙලා හිටියා. කැලේට ගියා ගස් ටිකක් කපාගෙන ඉන්න. ඒ කැලේ මැද්දට යන්න ඒ යුගයේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සෑ නමින් ඉදි කරපු සෑයක් හම්බ වුණා. කැලේ මැද්දේ ඒ සෑයේ එක තැනක් බදාම පිපිරිලා පිඟුතුනි කැඩිලා තිබුණා. ඒ පිපිරිච්ච තැන මේ තැනත්ත මේ වඩු කාර්මිකයා පිරිසිදු කරලා කඩලා බදාම පිටක් දාලා ඉවර වෙලා පිළියෙල කළා සකස් කළා. ඒ බදාම පිටක් පුදපු පිනට කල්ප 94ක් පුරාවට සැප විපාක ලැබුණා කියලා ධර්මයේ සඳහන් කරන අපදාන පාළියේ එක බදාම පිටක් එක බදාම හැන්දක් පූජා කරලා සෑයකට එච්චර රැකවරණයක් ලැබෙනවා නම් ජීවමානව රැස් විහිදුවාගෙන ඉන්න මේ සෑය ළඟ වැඳ වැටෙන ඔබ බුදුගුණ මෙනෙහි කරන්න දක්ෂ වුණොත් හිතබා බුද්ධානුස්සතිය වඩන්න තැනට ගත්තොත් කොහොම පිනක් සංසාරේ රැස් වෙයිද? එනිසා මේ පින අමතක වෙන්න දෙන්න එපා. මේ පින හිතේ යට වෙන්න දෙන්න එපා. හැමදාම උදේ හවස සිහි කරන්න මහ වැස්සක් මැද්දේ ඔක්කොම පසුබහිනකොට බෑ කියනකොට අතහරිනකොට දාලා යනකොට මඟ අරිනකොට නෑ මම අතහැරියේ නෑ. අතට ගත්ත මල් ටික ගෙනහිල්ලා ආසන මත තැම්පත් කළා මගේ බුදුහාමුදුරු වෙනුවෙන් කියලා සිහි කරන්න. පින්වතුනි එහෙම සිහි කරනකොට හිතට දැනෙන සැනසෙල්ල, නීවරණ ධර්ම යටපත් වීම, හිතේ ඇති වෙන බුද්ධානුස්සතිය හරි බලවත් එකක්. එක මොහොතක නමුදු කෙලෙස් වලින් මිදුන හිතකින් බුදුගුණ සිහි කරන්න පුළුවන් නම්
කල්ප ගානක් සතර අපායට නොවැටෙන තරම් පිනක් ඔබට රැස් වෙනවා. කවුරු ගැන හිතලද පින්වතුනි එහෙම අපේ සසර රැකවරණය ලැබෙන්නේ? ඒ ලැබෙන එකම උත්තමය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ උන්වහන්සේ දරා වැඩ සිටිය අසීමිත ගුණ නිසා අපි හරිම වාසනාවන්තයි. අපි හරිම පින්වන්තයි. සමහර ලෝක ධාතු වලට එකම එක කේශ ධාතුන් වහන්සේ නමක් ලැබිලා තියෙනවා මුළු ලෝක ධාතුවටම. එකම එක අස්ති ධාතුන් වහන්සේ නමයි ලැබිලා තියෙන. අපිට ද්‍රෝණයක් මේ අසදිස මහසෑය මත වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නේ නිකන් නෙවෙයි. රන්වන් බුදුරුවක් මවාගෙන බුදුරැස් විහිදුවාගෙන වැඩ ඉන්න පිම්බිමක්. එනිසා මේ වෙලාවේ කවුරු සතුටටපත් වෙන්න අනේ මගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මෙවැනි උත්තම උපහාරයක් පූජාවක් වන්දනාවක් සිද්ධ කරගන්න සංසාරේ මට පින් තිබුණනේ සාදු සාදු කියලා සතුට සිත් ඇති කරගන්න. මේ ටික මම ඔබට කිව්වේම පින්වතුනි අද ඔබ කරන පින්කම සුළුපටු පිනක් නෙවෙයි මහ බලවත් පිනක්. බාධා මැද්දේ භාගතුන් වහන්සේ දකින්න ආවේ. බාධා මැද්දේ භාගතුන් වහන්සේ වඳින්න ආවේ. ඒ පින හරි බලවත් එකක්. ඒක හිතේ තියාගෙන අපි හිමනම් දැන් සකස් කරගත්ත සිළු පූජා වස්තුන් අග්‍ර භාගයේ මුල්ම කොටස ප්‍රධානතම කොටස මේ භාග්‍යවත් අරිහත් දස බලධාරී සර්වඥ තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ ශ්‍රී පාද කමල් යුග්මේ ළඟ වැඳ වැටි නලල බිම තබ තබා වන්දනා කරමින් ජීවිත පූජාවෙන් ශීර්ෂ නමස්කාරයෙන් වන්දනා කරමු. වන්දනා වේවා සාදු සාදු සාදු. දැස් පියාගෙන හොඳට අහගන්න. සවන්පත් යොමාගෙන සංසුන් මනසකින් හිත වෙන අරමුණකට යන්න දෙන්නේ නැතුව වචනයක් පාසා හොඳට සිහි කරන්න අහගෙන ඉන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අප නිසාම අනන්ත සංසාරේ පන ගෙහි ඇති ශරීරයෙන් මස් ඉරයිරා දන් දෙන්නට ඇති. දකින්නට පෙනෙන්නට ඕනකම තියෙද්දි ඇස් ගලවා දන් දෙන්නට ඇති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අප නිසාම අනන්ත සංසාරේ ලැබුණ මහා ධනස්කන්ධයන් එක මොහොතකින් දන් දෙමින් මහ ඝන කැලෑවන්හි මහ අන්ධකාරයන් වල රැය පහන් කරන්න ඇති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අප නිසාම ඒ අඳුරු වනාන්තරවලදී හුදකලාවම අනන්ත දුක් පීඩාවන් දරා ගන්නට ඇති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අප නිසාම මේ ගෝර කටුක සසර ගැන දැනම ඉන් නිවෙන්නට මිදෙන්නට මඟ තිබියදී අප කෙරෙහි අසීමාන්විත අනුකම්පාවක් නිසාම නැවතත් සසරට එන්නට ඇති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අප නිසාම උතුම් බුද්ධත්වයේ ලබා ඇති කල්හිද සම්බුදු බව අවබෝධ කරගත් කල්හිද සිරිපතුල් රිදුම් දෙනකන් සුනීත සෝපාකලා වැනි අහිංසක අසරණ සත්වයන් සිය දහස් ගණනක්
සොය සොයා ළඟටම වැඩම කරවමින් සසරෙන් එතර කරවන්නට ඇති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අප නිසාම පිරිනිවන් මංචකයේදී පවා අප කෙරෙහි වූ මහත් වූ අනුකම්පාවෙන් මේ දීර්ඝ සසරේ ඇති ගෝර භව පෙන්වා දෙමින් වහවහයින් මිදෙන්නට අප්‍රමාදී වීමට දහම් දෙසා ලෝක සත්වයාට යහපත ගෙන දෙන සැපේ ගෙන දෙන නිවන් මඟ හෙළි කරන්නට යෙදුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ මහ කරුණාව කෙලෙසක නම් මේ මහ පොළව දරාගෙන සිටින්නට ඇත. ඒ අනන්ත ගුණ කඳ කෙලෙසක නම් සිහි කර නිමා කරන්නද. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒසා වූ අනන්ත ගුණ කඳට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම උත්තරීතර බුද්ධ ගුණයට අපගේ নমස්කාරය වේවා. සාධු සාධු සා